අයිබෝන් හැමෝටම අපි මේ channel එක හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිව්සීලන්ඩ් වල ෆයිනෑන්ස් රිලේටඩ් lessons සහ අපි ජොබ් එකක් කරනකොට අපිට වැදගත්ම වෙන laws සහ අදාළ නීති රීති තමයි මේ channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරා අපි කරන්න යන්නේ මුලින්ම එහි ප්‍රධාන වශයෙන් accounting වලදී ගොඩක් companies වල භාවිත වන accounting software එකක් තියෙනවා. ඉතින් ඒ තමයි Xero. introduction එක මම කලින් වීඩියෝ එකේ කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ Xero එකේ settings ප්‍රධාන වශයෙන් settings සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. Xero software එකට log වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ dashboard එකක්. වම් අත පැත්තේ ඉහළ කරවලේ මෙන්න මෙතෙට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් දැනට වාගේ company name එක මුලින්ම තියෙන company name එක මේක already set up කරපු එකක් තියෙනවා software එකේ ඒක demo company එක තමයි එතන ඔයාලට දැක් ගන්න වෙන්නේ මේ demo company එක අපි change කරලා බලමු ඔයා දැනට company එක වැඩ කරන්න යනකොට මෙතන demo company එක නෙවෙයි පෙන්වන්නේ ඔයාගේ company එකේ නම ඉතින් අපි බලමු මේක settings වල මොනවද තියෙන්නේ කියලා. settings වල ක්ලික් කරපුවම මෙන්න මේ වගේ අතුරට ගියපුවම බලා ගන්න පුළුවන් ඔයාලට මුලින්ම general settings තියෙනවා ඊට පස්සේ sales වලට අදාළ settings තියෙනවා ඊට පස්සේ purchases වලට අදාළ settings තියෙනවා ඊට පස්සේ reporting payroll accounting tax එහෙම කියලා settings තියෙනවා. ඉතින් මෙතන තමයි Xero software එකට අදාළ සේරම settings ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ එක එක මෙතන menu bar එකේ තියෙන එක එක icon වලට ගියපුවාම sales වලට අදාළ drop down menu එකෙන් ඔයාලට යටම බලා ගන්න පුළුවන් sales settings එක. purchases වලට අදාළ drop down menu එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් purchases වලට අදාළ settings වලට. ඒ වගේ මේ හැම එකේම යටම බලා ගන්න පුළුවන් යටම තියෙන settings. ඒ option එකට අදාළ settings හැම එකේම තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒ settings සියල්ල එකපාර. ඔයාලට මොනවා හරි change කරගන්න ඕන නම් settings වැඩ කරන යන ගම ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා settings change කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු organization details වල මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා logo එක. දැනට ඔයා company එක වැඩ කරනවා නම් ඔයාට මේ logo එක ආයෙ change කරන්න ඕනේ නැහැ. නමුත් දැනගන්න එක හොඳයි කොහොමද upload කරන්නේ logo එකක් company එකට. ඉතින් අපි logo එකක් add කරලා බලමු. මම create කරගත්ත logo එකක් තියෙනවා Ceylon book weaving කියලා. ඒක මම මෙන්න මේ විදිහට upload කරනවා. ඉතින් මේ logo size එක වෙන්න ඕනේ 1MB logo එකක් වෙන්න ඕනේ. ඊට වඩා වැඩි ප්‍රමාණයේ තියෙන logo pictures අපිට add කරන්න බෑ. display name එක මම එහෙමම තියෙනවා. අපිට ඕන නම් මේක change කරගන්නත් පුළුවන්. අපේ real name එක display name එකට දාගන්න පුළුවන්. ඉතින් මම දානවා Ceylon bookkeeping කියලා. Ceylon bookkeeping academy කියලා දානවා. trading name එකත් ඒකම තමයි. ඊට පස්සේ අපිට add කරන්න තියෙන්නේ industry එක. keyword එක ගහපුවාම මෙන්න මේ වගේ drop down menu එකෙන් ඔයාට තෝරලා දාන්න පුළුවන් ඔයාට අදාළ ඔය company එකට අදාළ industry name එක. ඉතින් අපි කරන්නේ bookkeeping services සහ tax සම්බන්ධ organization type එක අපි company එක කියලා දාමු. ඊට පස්සේ ඔයාලට දැක් ගන්න පුළුවන් New Zealand business number. දැන් ලංකාවේ නම් company එක register කරගත්තාම number එකක් තියෙනවනේ. මෙහෙත් company එක register කරගත්තාම number එකක් හම්බ වෙනවා. ඉතින් ඒ number එක මෙතෙන්ට දාන්න ඕනේ. ඊට පස්සේ organization description එකක් තියෙනවා මෙතන. මම පොඩි generate කරගත්ත description එකක් තියෙනවා. ඉතින් ඒක අපි copy paste කරලා මෙතෙන්ට දාමු. ඊට පස්සේ postal address එක තියෙනවා contact information යටතේ. මුලින් අපි basic information ටික ඉවර කරා මුල් page එකේ. ඊට පස්සේ අපිට පල්ලට ගියපුවම තියෙනවා contact information.
මෙතන අපේ කම්පැනි එක තියෙන්නේ කොහෙද? ෆිසිකල් ඇඩ්‍රස් එක. ඉතින් contact information එක යටතේ අපේ ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. සමහර කම්පැනිස් වල ෆිසිකල් ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. සමහර කම්පැනිස් වල ෆිසිකල් ඇඩ්‍රස් එකයි පෝස්ටල් ඇඩ්‍රස් එකයි එකම තැන එකම ප්ලේස් එක තමයි දාන්න තියෙන්නේ. ඉතින් අපි පෝස්ටල් ඇඩ්‍රස් එක දාමු. ඉතින් අපේ ෆිසිකල් ඇඩ්‍රස් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ටික් කරන්න. same as postal address කියලා මම ටික් කරා. ඊට පස්සේ අපේ ෆෝන් නම්බර් එක තියෙනවා දාන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. ඊට පස්සේ contact information, mobile number, fax number තියෙනවා. ඒ වගේම අපිට social media links තියෙනවා නම් අපිට add කරන්න පුළුවන්. ඒ ටික add කරලා මෙතන save දුන්නාම company name එක වෙනස් වෙලා ඔයාලට දැක් ගන්න පුළුවන් වෙයි. හරි. දැන් අපි බලමු කොහොමද user account එකක් create කරන්න කියලා. ඔයා කම්පැනි එක වැඩ කරනකොට සමහර විට ඔයාට user account එකක් create කරන්න වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට කාට හරි payroll function වලට විතරක් authorization දෙන්න අවශ්‍ය නම් ඔයාට මෙතනින් ඇවිල්ලා user account එකක් create කරන්න පුළුවන් payroll function වලට විතරක්. ඒ වගේම කාට හරි කෙනෙක්ට අවශ්‍ය නම් invoice create කරන්න පමණක් user account එක ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා user account එක create කරන්න පුළුවන් invoice කරන්න විතරක්. ඉතින් අපි බලමු users account එක ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. users account එක ඇතුළට ආපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් දැනට user account කීයක් ඒ කම්පැනි එකේ තියෙනවද කියලා. මෙතන current users කියලා තියෙනවනේ. එතන තමයි පෙන්නන්නේ user account කම්පැනි එකේ. ඔයාලට අලුතෙන් user account එකක් create කරන්න ඕන නම් ඔයා යන්න ඕන invite a user. invite a user account එක ඇතුළට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් personal details add කරන්න තියෙනවා මෙතන. ඔයා දාන්න ඇතුළත් කරන first name එක අපි මෙන්න මේ විදිහට දාමු. ඊට පස්සේ last name එක ඇතුළත් කරන්න. සහ email address එක. මේ email address එක හරියට දාන්න. එතකොට මේ email address එකට තමයි මේ user account එක create කරපුවාම link එක යන්නේ. යට තියෙනවා ඊට පස්සේ permissions. මේ permissions වල ඔයාලට add කරන්න පුළුවන් එයාට දෙන authorization එක මොකක්ද කියලා. ඉතින් මම දෙන්න යනවා payroll part එක සහ business and accounting part එක. ඊට පස්සේ business and accounting function එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දෙන authorization type එක මොකක්ද කියලා. ඒ කියන්නේ invoice වලට විතරක්ද, standard authorization එකක්ද දෙන්නේ, advisor authorization එකක්ද දෙන්නේ සහ read only authorization එකක්ද දෙන්නේ කියලා. ඉතින් invoice only යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙන authorization type එක මොකක්ද කියලා. ඉතින් මම invoice create කරන පමණක් authorization එක දෙනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට ටික් කරන්න තියෙන්නේ මේ option හතරෙන්. කියන්නේ only create draft. එතකොට invoice එක create කරන්න sales කියලා මෙතන line එකක් තියෙනවා. quotation and invoicing. ඒ වගේම මම bills create කරන පමණක් authorization එක දෙනවා නම් මෙන්න මේ වගේ මෙතන purchases වලට අදාළව ටික් කරන්න ඕනේ. සහ sales approve and pay ඒ කියන්නේ invoice සහ bills approve කරන්න සහ pay කරන්න පමණක් authorization එක දෙනවා නම් මෙතන ටික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ standard authorization එක යටතේ මෙන්න මේ වගේ authorization අපිට දෙන්න පුළුවන්. already එතකොට authorization දීලා තියෙන sales and purchases වලට ඒක auto tick වෙලා තියෙන්නේ. ඊට පස්සේ bank accounts and balances මෙතන reconcile කරන මම authorization එක දෙන්න පුළුවන් මට. bank account admin එකටත් මට authorization දෙන්න පුළුවන්. ඒ වගේම report view කරන්න සහ run කරන්න මට authorization එක දෙන්න පුළුවන්. ඊට අමතරව මට authorization දෙන්න පුළුවන් account create කරන්න ඔහුට edit කරන්න සහ delete කරන්න usersලා. මේ standard authorization එක කාට හරි දෙනවා නම් ඉතින් මෙන්න මේවට
මට authorization දෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේවා තේරෙනවා ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ advisor යටතේ මට මෙන්න මේ වගේ authorization දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් advisor කියන්නේ ඕනම feature එකකට access එක තියනවා software එකේ. ඉතින් මෙන්න මේ වගේ option වලට බලා ගන්න පුළුවන්. එතකොට invoice create කරන්න, එතකොට bills payment කරන්න, bank reconciliation report generate කරන්න. ඒ වගේ හැම access එකක්ම තියෙන්නේ advisor යටතේ. ඒ වගේම මට ඕනනම් කෙනෙක්ට read only විතරක් access එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ information generate කරන්න බෑ මොකුත්. උට බලන්න විතරක් access එක දෙන්න පුළුවන් read only යටතේ. ඉතින් අවශ්‍ය authorization එක ඔයා decide කරන් පස්සේ මේ මෙතන දකුණු අත පැත්තේ යට තියෙනවා send invite කියලා button එක. ඉතින් මේක click කරපුවාම ඔයා උඩින් දැම්ම email address එකට තමයි link එක යන්නේ. එතකොට ඒ email address එක open කරලා ඒ අදාළ පුද්ගලයා එක click කරපුවාම ඔහුට authorization හම්බ වෙනවා Xero software එකට access වෙන්න. ඉතින් general settings යටතේ ඊගාවට තියෙනවා subscription and billing කියලා option එක. ඉතින් මේ subscription එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට company එකේ දැනට තියෙන subscription plan එක සහ ඔයාලට අවශ්‍ය නම් වෙනත් subscription එකට change වෙන්න පුළුවන්. ඉතින් ඒක වැදගත් වෙන්නේ නැහැ ගොඩක් දුරට. මොකද අපි එකපාරක් subscription එකක් ගන්නෙ. ඊට පස්සේ අත්‍යවශ්‍ය නම් පමණයි අපි වෙනත් එකට shift වෙන්නේ. ඉතින් මේක ගොඩක්ම මේ section එක දාලා වෙන්නේ නැහැ. ඒ වගේම ඊගාවට තියෙනවා connected apps කියලා. මේකදී ඔයාලට add කරගන්න පුළුවන් third party apps මේ software එකට accounting software එකට උදාහරණයක් විදිහට උදාහරණයක් විදිහට company එකේ payroll run කරන්නේ third party app එකක් කරා නම් ඔයාලට add කරන්න පුළුවන් ඒ third party app එක Xero software එකට. ඊළඟට ඔයාලට දැක ගන්න පුළුවන් email settings. email settings ඔයාලට වැදගත් වෙන්නේ ඔයා Xero software එකෙන් අපි හිතමු ඔයා customer කෙනෙක්ට invoice එකක් යවනවා කියලා. ඒ invoice එකත් එක්ක පොඩි email එකක් අපිට යවනවා. ඒ email එකේ body එක අපිට අවශ්‍ය විදිහට change කරන්න පුළුවන් අපි invoice එක යවනකොට. නමුත් අපිට default එකක් විදිහට මෙතන set කරලා තියාගන්න පුළුවන් හැම invoice එකකටම අදාළ වෙන විදිහට. ඉතින් අපි බලමු අතුරට ගිහිල්ලා කොහොමද templates තියෙන්නේ කියලා, කීයක් තියෙනවද කියලා. ඉතින් මුලින්ම දැක් ගන්න පුළුවන් company එකේ email address එක මෙතන. ඉතින් මේ address එක තමයි අදාළ කස්ටමර්ට හෝ සප්ලයර්ට appear වෙන්නේ ඔයාගේ email address එක විදිහට. යට templates කියලා තියෙනවා. ඉතින් මෙතන templates ඔයාලට generate කරන්න පුළුවන් ඕන තරම්. යට තියෙනවා add email templates කියලා. ඉතින් Xero software එකෙන් default එකක් විදිහට මෙන්න මේ templates මෙතන තියෙනවා 8ක් විතර. මේ 8 දීලා තියෙනවා අපිට default එකක් විදිහට. ඉතින් මේක basic email template එක තමයි යාලා අපිට දීලා තියෙන්නේ. නමුත් අපිට අවශ්‍ය විදිහට මේක customize කරගන්න පුළුවන්. දැන් මෙතන credit note යටතේ අපේ basic email template එකට ගියාම මෙන්න මේ වගේ Xero software එකෙන් අපිට email template එකක් දීලා තියෙනවා මේ credit note වලට අදාළව. ඉතින් මේක අපිට change කරන්න පුළුවන් අවශ්‍ය විදිහට. මෙතන අපිට hi team කියලා දාන්න පුළුවන්. එහෙම කියලා අපි මේ email default එක පොඩ්ඩක් change කරලා දාමු. hi team කියලා අපි ආමන්ත්‍රණය කරමු අපේ යවන. ඊට පස්සේ අපිට මෙතන indin එක අපිට වෙනස් කරන්න පුළුවන්. thank you කියලා දාලා ඔයාගේ නම දාලා සාමාන්‍ය නිව්සීලන්ත වල short name එකක් තමයි දාන්නේ. company name එක දාමු. දාලා ඔයාලට මෙතන save කරගපුවාම මේ email template එක තමයි default එකක් විදිහට save වෙන්නේ. එතකොට ඔයා credit note එකක් customer කෙනෙක්ට යවනකොට මේ email template එක තමයි appear වෙන්නේ. ඔයාට අවශ්‍ය නම් එතකොට template එක customize කරලා යවන්න පුළුවන්. නැත්නම් මේකම send කරන්න පුළුවන්.
ඊට පස්සේ අපි රෙමිටන්ස් වලට දාලා ගිහිල්ලා බලමු. ඉතින් ඒකෙත් තියෙන්නේ Zero Software ගෙන් දෙන බේසික් email template එක. මෙතනත් අපිට hi team කියලා දාන්න පුළුවන්. බොඩි එක ඉතින් ලොකුවට change කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මේකම ආපුවාම ඇති. මෙතන ඉන්ඩින් එක වලට වෙනස් කරන්න පුළුවන්. thank you කියලා දාලා වගේ නම දාලා designation එක දාලා company name එක